බිස්කට් පැකට් දෙකකින් පටන් ගත්තේ නේ. බිස්කට් පැකට් දෙකකින් පටන් ගත්ත ගමන මේ වෙනකොට ලොරි 5ක් පුරවලා තියෙනවා. iPhone හැමෝටම මෙතන දැන් අපි ඉන්නේ මහරගම තරුණ සේවා සභාවේ. ඉතින් මෙතනට එන්නේ නැතුව ඉන්න බෑ කියලා හිතුවා. මොකද උදේ ඉඳන් සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා, ක්‍රියේටර්ස්ලා, ඇක්ටර්ස්ලා උතන මෙතනට එකතු වෙලා ලොකු වැඩක් කරනවා. හෙට උදේ වෙනකම් මේ වැඩේ යනවා. මහරගම තරුණ සේවා සභාවට එන්න මෙතන මේ ලංකාවේ අය විතරක් නෙමෙයි ඔයාලට පේනවා ඇති මේ බංග්ලාදේශ වලිනුත් කට්ටිය ඇවිල්ලා මෙතන උදව් කරනවා. ඉතින් පිට රටවල් වලිනුත් ඇවිල්ලා අපේ කට්ටියට මේ විදිහට උදව් කරනවා. ඔයාලත් අනිවාර්යයෙන්ම පුළුවන් දේ ඇවිල්ලා මෙතෙන්ට කරන්න. අපි දැන් ඉන්නේ තරුණ සේවා සභාවේ මහරගම. මම ඔයාලට ආරාධනා කරනවා මෙතන තරුණ තරුණිය ගොඩක් එක්ක වෙලා ඉන්නවා. මෙයාත් එක්ක එකතු වෙන්න කියලා. හැමෝටම ආරාධනා කරනවා මෙතෙන්ට එන්න. ගොඩක් අය වැඩ කරනවා. බඩු ගෙනත් දෙනවා අපිට. මම ඔයාලගෙන් තාතරෙන් ඉල්ලා සිටිනවා. එන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා. මේ වෙලාවේ මුළු රටක් අවතැන් වෙලා ඉන්නේ මේ අයහපත් කාලගුණේ තත්ත්වයේ හේතුවෙන්. ඒ දේත් එක්ක මේ වෙලාවේ අපි මේ ඉන්නේ මහරගම තරුණ සේවා මධ්‍යස්ථානයේ. ඉතින් ඔයාලටත් ආරාධනා කරනවා ඔයාලට පුළුවන් විදිහට පුංචිම දෙයක් හරි බිස්කට් පැකට්ටයක් හරි කමන්නේ ඇවිල්ලා බාර දෙන්න හෙට උදේ වෙනකන් මේ විදිහට මේ තරුණ තරුණියෝ ටික එකතු වෙලා ඉන්නවා මේ තැන තරුණ සේවා මධ්‍යස්ථානයේ මහරගම. ඉතින් ඔයාලට පුළුවන් විදිහට අවතැන් වෙලා ඉන්න මේ ලංකාවේ අපේම ආදරණීය සහෝදර ජනතාවට සහායක් වෙන්න, ඔවුන්ට සහන සපයන්න ඔයාලත් ඇවිල්ලා එකතු වෙන්න. ඔයාලට පුළුවන් විදිහට